समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुक्तम् धम्मश्रवण कालो अयं वदन्तः धम्मश्रवण कालो अयं वदन्तः धम्मश्रवण कालो अयं वदन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यो सहस्रं सहस्रेण संगामे मानुषे जिने एकं च जयत्तानं सवे संगामजुत्तमोति अतिगौरवनीय मां शासन सहोदर विहाराधीश्वर पंडित हामुදුරුවන් වහන්සේ ගුරුගම විහාරස්ථානයේහි විහාරාධීශ්වර මා සහෝදරයාණන් වහන්සේ ඇතුළු වැඩමවා වැඩ සිටින අති ගෞරවනීය මහ සංඝරෝණීන් අවසරයි අද දවසේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයේහි ප්‍රධාන දායකත්වය දරමින් කටයුතු කරනු ලබන රෝහිත පුතා උදාරී දියණිය ඇතුළු පවුලේ දෙපාර්ශ්වයේ සහලේ ඥාතීනි සතර පෙරුවේ දායකාරකාදී පිනතියනි ධර්ම ශ්‍රවණාභිලාෂීව අද මේ පුණ්‍යවන්ත මොහොතට මේ පින්බිමට එකතු වී සිටින ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වතියනි අද මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න මගේ කල්යාණ මිත්‍රයෙකුත් හදිසියේ සහභාගී වුණා. මම ඕස්ට්‍රේලියාවට වැඩමවන්නට තමන්ගේ දායකත්වය දරන්නට යෙදුණු අපේ තමුත්තේගම චාලක මල්ලිත් හදිසියේ මෑණියන් වහන්සේ රෝගාතුර වෙලා බලන්න ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඇවිත් තිබුණා. හෙට දවසේ යන්නට නියමිතව තිබුණත් අද මේ ධර්මානුශාසනාව තේනවයි කියන ආරංචියට ඇවිත් ඉන්නවා. පින්නතුනි මේ ලෝකේ වටිනා යමක් මිනිහෙකුට ලබන්නට තියෙනවා නම් ඒ ලබන්න තියෙන උතුම්ම අවස්ථාව තමයි
මේ ධර්මානුශාසනාවක් පවත්වන වෙලාවේදී ලබන ධර්මඥානය ඒ ලෝකේ වටිනාම ලාභය ලැබෙන ධර්ම දානමය මහා පින්කම බුදුරජාණන් වහන්සේ සියලු දානයන් පරදවා ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානමය පින්කම කියලා අනුදැන වදාළා. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දාන වලට වඩා වටින්නේ ධර්ම දානය. අනිත් මේ භෞතික ලෝකයේ තියෙන ಜಾති මොනවා පූජා කළත් රන් රිදී මුතු මැණික් යාන වාහන ඉඩම් කඩම් ගේ දොර වතු පිටි සතා සිව්පාවා ආදී කොට ඔබ ආසාවෙන් වැළඳගෙන තබාගෙන පරිහරණය කරන මේ කුමන වස්තුව වුණත් ඉතා කෙටි කලකදී වෙනස් වෙලා මල බැඳිලා දිය වෙලා ගෙවිලා කැඩිලා බිඳිලා කුණු වෙලා නැති වෙලා යන වස්තු. ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක බලය මිනිහෙක් ලැබුවොත් ඒ ධර්මඥානය තුලින් මේ ලෝකේ ඕන තරම් වස්තු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ධර්මඥානය ලබාගෙන ජීවිතයේ විඳින සැපත ධර්මානුකූලව විඳින සැපත මේ ලෝකේ බඩු භාණ්ඩ වලින් භෞතික වස්තුන්ගෙන් විඳින්න බෑ. භෞතික වස්තු වලට ආදරය කළාට ආදරය කරන්න දුකමයි උපදින්නේ. ඇයි වෙනස් වෙනවනේ? කැඩෙනකොට දුකයි. කුණු වෙනකොට දුකයි. බිඳෙනකොට දුකයි. වෙන් වෙනකොට දුකයි. හැබැයි ධර්මයේ පාවිච්චි කරන්න සම්වර්ධනය වෙනවා මිසක් ගෙවෙන්නේ නැහැ. සම්වර්ධනය වෙන්න උපදින්නේ සතුට. බෙදන්න ධර්මය බෙදලා දෙන තරමට සතුට වැඩි. පරිවාර සම්පත්තියත් වැඩි. යාළු හිතයිසියෝ නෑදෑයෝ මිත්‍රයෝ වැඩි වෙනවා. ගෞරවයේ කීර්තිය අභිමානයත් වැඩි වෙනවා. ඒ වගේමයි යස ඉසුරින් පිරුණු සුන්දර ජීවිතයක් ගෙවන්න වාග්ය උදා කරලා දෙනවා. ඒ විතරකුත් නෙමෙයි. මෙලව ජීවිතය පවතින තාක්කල් ප්‍රයෝජනෙට අරගෙන මේ සංසාර ගමනේ ඔබ මේ භවයෙන් අත මිදී යන දවසට රැගෙන යා හැකි වටිනාම වස්තුව ඔබට ලබා දෙන්නේ මේ ධර්මය. සසර ගමනේදී උපදින භවයක ඔබව පිම්මන්ත මිනිහෙක් කරන්නට දෙව්ලොව, බඹලොව, මනුලොව සුගතියේ ඉපදිලා සතුටින් දිවි ගෙවන්නට සුගතියේ ඉපදිලා වඩාත් බුද්ධිමත් මිනිසෙකු ලෙස මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සකල කෙලෙසුන් මැඩ උතුම් නිවනින් සැනසීම දක්වාම පිහිට වෙන උපකාර කරන වස්තුව ධර්මලාභය. ඒ නිසයි පින්නතුනි ධර්ම දානමේ මහා පින්කමක බලය වැඩි. අපි ඒ වුණාට අගයන වාඩුයි. අපි කැමති මේ භෞතික ලෝකේව පූජා කරනවා නම් තමයි. ඒවට ගොඩාක් ආසාවෙන් අපි ලම් වෙනවා, එකතු වෙනවා. ඒවා යදිනවා, ප්‍රාර්ථනා කරනවා. කවුරු හරි මොනවා හරි ගෙනත් දෙයි කියලා, රජයෙන් ආධාරයක් දෙයි කියලා, උපකාරයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා, යදිනවා. හැබැයි ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නිර්මල බුදුබණ පදයක් මට ඇසේවා කියලා කවුද ප්‍රාර්ථනා කරන්නේ? එහෙම ප්‍රාර්ථනා කරන්නට බුද්ධිය මුහුකුරා ගිය
සුන්දර මිනිස් ජීවිත අඩුයි. දුර්ලභයි. මිනිහෙක් වෙලා ඉපදෙන එක දුර්ලභයි. ඒ දුර්ලභ මිනිස් ජීවිතේ ලබාගත් අපි ඒ මිනිස්කමේ වටිනාකම අගය නොදැන ගන්න තියෙන ප්‍රයෝජනයන් නොගෙන සමහර ජීවිත තියෙනවා පුතේ තිරිසංගත ලෝකයේ තිරිසනුන්ටත් වඩා පහළ ප්‍රේතයන් වගේ දිවිගෙවන ප්‍රේත ලෝකයේහි ජීවත් වෙන ප්‍රේතයන් ඉක්මවා ගිය જાතියක් හැටියට දිවිගෙවන අය ඉන්නවා. දරුණු සාහසික යක්ෂ ගති පැවතුම් තියන අය ඉන්නවා. කම්මැලි කුසීත අනුන්ට බර වෙලා ලද මිනිස් ජීවිතයේ කෙලස ගනිමින් නිന്ദා අපහාස විඳිමින් ගෙවන දුර්ජන ජීවිත තියෙනවා. මේ වගේ අත මිදලා සොදුරු මිනිස් ජීවිතයක් විඳින්නට වාග්ය මේ ධර්මඥානය තුලින් ලැබෙනවා. සුනාත ධාරීත චරාත ධම්මෝ. ඒ නිසා හොඳට අහලා මේ ලෝකෙට අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලා ඇහෙන දේ අවබෝධයට ගන්න ඕනේ. අපිට විවිධ දේවල් ඇහෙනවානේ. හොඳත් ඇහෙනවා නරකත් ඇහෙනවා. ඇහෙන දේවල් අවබෝධයට ගන්න මිනිසයා හොඳ දේ තියාගෙන නරක දේවල් අයින් කරනවා. නෑබිලියකට හාල් දාලා දුන්නාම බුද්ධිය තියෙන මිනිසයා කරන්නේ හාල් ටික ගරලා ඕනෑ දේ අයින් කරගෙන එපා දේ ඉවත් කරනවා. අපේ ජීවිතේ එතෙන්ට ගේන්න ඕන. හොඳ නරක පවතින ලෝකයක් නෙදී. ඇහෙන පෙනෙන දැනෙන හැගෙන මේ ලෝකේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්න සමයේ සිට අද දක්වා බැලුවත් මතුවට මේ ලෝකේ හොඳයි නරකයි දෙක තියෙනවා. ඒ දෙකෙන් හොඳ තෝරා ගන්න දක්ෂ මිනිස්සු නිර්මාණය කරන්න තමයි මේ ධර්මානුශාසනා පවත්වන්නේ, උගන්වන්නේ, දේශන කරන්නේ, අවවාද අනුශාසනා ලබා දෙන්නේ. හොඳ නරක අතරින් හොඳ දේ තෝරාගෙන යහපත් ගමනක් යන්නට හැකි වැදගත්ුන් බුද්ධිමතුන් නිර්මාණය කරන්න. ඔබ ඒකට මහන්සි ගන්න ඕන. නමුත් මේ ලෞකික රාගික කෙලෙස් බර ලෝකය ඔබව අතරමං කරලා තියෙනවා. අපි සසර පිනට නෙමේ මනුස්ස ලෝකේ ඉපදුනේ. එනකොට සසර පින් තිබුණා. නමුත් ඉපදිච්ච සමාජය ඇතුලේ අපි ආශ්‍රය නිස්සරය කිරීමේදී පින වැහුණා. පාපතර ගති ලක්ෂණ සමාජයෙන් පුරුදු කරගත්තා. පුරුදු කරගත්තේ කැත ගතිනේ. දැන් මේ අරක්කු බොන එක මිනිහෙක්වත් උපතින් ගෙනාපු එකක් නෙමෙයිනි පුතේ. බීඩි සිගරට් බොන එක උපතින් ගෙනාවේ නෑනේ. සල්ලාලකමේ යන ගතිය උපතින් ගෙනාවේ නෑනේ. හොරකම බොරුව වංචාව දූෂිත වැඩ උත්පත්තියෙන් අරන් ආවේ නෑ. උත්පත්තියෙන් නිකැලල් පිරිසිදු දරු පැටියෙක් හැටියට තමයි මේ මිහිතලයට අපි බිහි වුනේ. ඒ බිහි වෙච්ච සමාජය ඇතුලේ අපට මුණ ගැහුණු දෙයි, පෙන්නපු දෙයි අපිට ප්‍රායෝගික ලෝකේ කරන්නට යයි දිරිය ගන්නවා. පොළඹවපු ලෝකේ මහා අපරාධයක් කරලා තියෙනවා. ඒ අපරාධය දකින්නට තරම් ඇහැක් නැති අපි ඒක යහපත් දෙයක් හැටියට තෝරගත්තා. දැන් ඔය වැරදි කරන අය ප්‍රීතියෙන් පුතේ කරන්නේ වැරද්ද. වැරදි කරන මොඩයෝ වරද ප්‍රීතියෙන් කරනවා. ඒකේ ආදීනව දන්නේ නැතුව ආදීනවයන් දන්නවනම් එක මොහොතක්වත් මේ කුමන හෝ වරදක් කරන මිනිහෙක් ඒ වරදේ ඇලිලා ඉන්නේ නැහැ.
මේ වර්තමාන අධ්‍යාපනයේ මන්නම් කැමති පින්නතුනේ මේක පරිවර්තනය කරනවට මේ අධ්‍යාපනයේ වෙනුවට හොඳ අධ්‍යාපනයක් පරිවර්තනය කරලා දෙනවට මම කැමතියි. මේක හොඳ නැති අධ්‍යාපන ක්‍රමයක්. බුද්ධිමතුන් බිහි වෙන්නේ නැහැ. වැදගතුන් බිහි වෙන්නේ නැහැ. මම පුංචි කාලේ O level විභාගයේ ලියනකොට සාමාන්‍ය පෙළ විභාගයේ ලියනකොට ලංකාවේ ඒ කියන්නේ 1984 ලංකාවේ බන්ධනාගාරවල හිරකරුවෝ හැටියට හිටියේ 25000ක් විතර. දැන් මේ සමාජයේ අධ්‍යාපනය දියුණු වෙවි ආවාය කියලානේ අපි කියන්නේ. ලංකාව දියුණු වුණා කියලානේ අපි කියන්නේ. ඒ දියුණු යයි සම්මත මේ සමාජය ඇතුලේ අද වෙනකොට බන්ධනාගාරේ කී දෙනෙක් ඇද්ද? අර 25000 පුතේ ලක්ෂය ඉක්මවා ඉන්නවා. අඩු වෙන්න ඕන එක වැඩි වෙලා. අපායට යන ප්‍රමාණය වැඩි වෙලා. පුංචි කාලේ පුනරුත්ථාපන කඳවුරු තිබ්බේ නෑ අපි පොඩි කාලේ. දැන් ලංකාවේ 4 දිබ්බාගේම අපරාධවලට වැටුණු බිහි වුණු දුරාචාරයට පෙළඹුණු දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වැඩසටහන් හදලා තියෙනවා. හැබැයි පුනරුත්ථාපනය වෙන දරුවෝ මම දැකලා නැහැ. පුනරුත්ථාපනයේ ඉඳලා ආපහු අර කළ අපරාධවලම නිරත වෙන දරුවෝ තමයි පේන්නේ. දහස් ගාණක් ඉන්නවා. පරිවාස හා ළමා ආරක්ෂකයෙක්ගේ රඳවා ගත්ත අය දහස් ගාණක් ඉන්නවා. මහලු නිවාස ළමා නිවාස දසදහස් ගාණක් දෙමව්පියෝ සහ දරුවෝ රඳවාගෙන ඉන්නවා. දැන් දියුණු සමාජයක පුතේ මේවා තියෙන්න බෑනේ. මේ හිරගත වෙලා ඉන්න, රඳවලා ඉන්න, රැකවල්ලාගෙන ඉන්න මේ අයට සන්තෝෂයෙන් මේ ජන සමාජය ඇතුලේ තමන්ගේ ජීවිතේ විඳින්නට අවකාශය තියෙන්න බෑ. එතකොට අපි ලබාගත් අධ්‍යාපනය මොකක්ද? මිනිසුන්ගේ ජීවිතේ විනාශ කරන එකක් නේ ඉතුරු වෙලා තියෙන්නේ. මේ පව් ලෝකයෙන් අතමිදුණු ගමනක් යන්නට වැඩ දන්න මිනිස්සු ටිකක් නිර්මාණය වෙන්නට අධ්‍යාපනය වෙනස් වෙන එකට මම කැමතියි. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලංකාද්වීපය තුල ඒ දර්ශනය දේවානම්පියතිස්ස මහා නරේන්ද්‍රයාගේ රාජ්‍ය සමයේදී ස්ථාපිත කළායින් පස්සේ ලංකා සංස්කෘතිය ජන සමාජය වෙනස් කළා. යථාර්ථවාදී සැපඵල උදා කරන නිදහස සතුට සැනසීම භුක්ති විඳින්නට පුළුවන් වෙන විදියට මෙලොව පරලොව දෙකම ජය ගන්න පුළුවන් වෙන විදියට මේ සමාජය වෙනස් කළා, පරිවර්තනය කළා, දියුණු කළා. ඒ දියුණු සමාජය තුල නිර්මාණය වෙච්ච අපට වැදගත් ධර්ම කාරණාවක් සේම විද්‍යාත්මක කාරණාවක් තියෙනවා පුංචි කාලේ අපිට කටපාඩම් කෙරෙව්වා. ඉස්කෝලේදී කටපාඩම් කෙරුවා ටොකු ඇන මේ වැදගත් ධර්ම කාරණාව. සුනාත ධාරේත චරාත ධම්මෝ කියන එක සිංහලෙන් තියෙනවානේ. මොකක්ද ඒ කවිය? මේ භෞතික ලෝකයේ තියෙන
වටිනාම වස්තුව අසා දැනගෙන අවබෝධ කරගෙන ඒ මතම දරන්න කියලා උගන්වලා තියෙන කවියක් තියෙනවා. පොඩි කාලේ කටපාඩම් කෙරෙව්වා. මතකද? මෙතන ඉන්න බහුතරයක් දෙනාට මේ කවිය කටපාඩම්. හැබැයි කවිය කටපාඩම් වුණාට ඒකේ මොනවාද උගන්වන්නේ? ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනේ මොකද්ද? මොනවත්ම දන්නේ මේ ඉන්න අය. විශේෂයෙන් මේ අලුත් පහේ ගෑනු පිරිමි ඉන්නවා නේද? මහ කුලප්පු වෙච්ච ගමනක් තියෙනවා. අලුත් පහේ අයට ලොකු කුලප්පුවක් තියෙනවා. සැප හොයාගෙන ඉමක් නැති ගමනක දුවනවා. කෙලවරක් නෑ පුතා ඒකේ. හොඳට බලන්නකො. තුබුතනක සොර සතුරන් ගත නොයනා සැඩ මනවත් වතුරෙන් වල නොයනා කෝපවත් රජ මැතිනුන් ගත නොයනා උගත මන ශිල්පයමයි මතු රැකෙන ගඟදියට ගහගෙන යන්නේ නැති, ගින්නට දැවෙන්නේ පිච්චෙන්නේ නැති, හොරුන්ට හොරකම් කරන්නට බැරි, සතුරන්ට විනාශ කරලා දාන්න බැරි, රජ්ජුරුවෝ කෝපාවිෂ්ඨ වුණාට උදුරා ගන්න, පැහැර ගන්න, රාජසන්තක කරන්නට බැරි මිනිහෙකුට ලැබිය හැකි ලොකුම වස්තුව තමයි පුතේ මොකක්ද? මොකද්ද ලොකුම වස්තුව? මොකද්ද ලොකුම වස්තුව? ශිල්ප. ලොකුම වටිනාම වස්තුව කියලා කිව්වේ ශිල්ප. දැන් තියෙන්නේ මොනවද? දැන් ඔයාලගේ ළමයින්ට ලබා දෙන්නේ මොනවද? අධ්‍යාපනය ලබා දෙනවා කියලා මොනවද ලබා දෙන්නේ? ශිල්පද? ශිල්ප නෙමෙයි. ඔබ ලබා දෙන්නේ ශාස්ත්‍ර. ශාස්ත්‍ර කියලා කියන්නේ විෂය දැනුම. දැනුම ක්‍රියාවට නම් වන්න තියෙන හැකියාව තමයි ශිල්පය. ඒක අපේ ගෙවල් වල නෑ නේද? මිරිස් අඹරන්න දන්නේ කුඩු දාන. සම්බෝල අඹරන්න දන්නේ කලවම් කරනවා. හාල් ගණන් දන්නේ හොදලා ගන්නවා. හේනක් කුඹුරක් වත්තක් පිටියක් වවන්න දන්නේ නැහැ. හස්ත කර්මාන්තයක් කරන්න දන්නේ නැහැ. හස්ත කර්මාන්ත කරන්න දන්නවද? හස්ත කර්මාන්ත කරන්න දන්නේ. හොඳට බලන්නකො සමාජය ඇතුළේ. ඔයාලගේ දරුවෝ දිහා බලන්නකො. ඔහොමම බලන්නකො. අවුරුදු 15, 16, 17, 18, 19 වයස් කාණ්ඩයේ දරුවෝ ඇති. ඉදලක් ගත්තොත් අතු ගන්න දන්නේ. කොස්ස ගත්තොත් ඒකෙන් අතු ගන්න දන්නේ. උදල්ල ගත්තොත් කොටන්න දන්නේ. තැනට උචිත තාලයට ඒ කාර්යයේහි ඒ භාණ්ඩේ පාවිච්චි කරලා නියැලෙන්න දන්නේ නැහැ. උයනවා කියන එක
සාමාන්‍ය දෙයක් ඇටියෙත් දකින්නේ. නමුත් උයන්න දන්නේ. උයන්න දන්නේ නැති එක කොච්චරද කියනවා නම් ඉවීම තිබුණු අයගෙන් ගිලිහිලා ඉවීම වෙනත් කණ්ඩායමකට ගියා. නේ? දැන් ගෑනු නෙමෙයිනේ උයන්නේ. උයන්නේ පිරිමි. මලකේවල් වල උයන්නේ කවුද? පිරිමි. අර දන්සලට බත් ගෙනල්ලා බෑවා. අත්ත දිගල්ලා කාපියවා. ඔව් යන ගම. ඉව්වේ පිරිමි අයගේ දෙකක් නැහැ. හෝටලේ උයන්නේ පිරිමි. මගුල් ගෙදර උයන්නේ පිරිමි. සාදෙට උයන්නේ පිරිමි. ගෑනු ඇටමාලේ දාලා කුඩේ යට ඉඳගෙන ඉන්නවා එනකම්. කෑමේ ගෙනකම්. ලැජ්ජයි බෑ පුතා. ලැජ්ජයි බෑ. එහෙනම් මේ වර්තමානයේ ඉන්න ගෑනු දරුවෝ ඉවීම වැඩක් නැති එකක් කියලා නේද දකින්නේ? ඈ? උපාධිධාරී ගුරුවරියකට හම්බෙන පඩිය කීයද පුතා? රුපියල් 75000යි කියන්නකො. රුපියල් 75000. කෝකියාගේ පඩිය කීයද? ලක්ෂ 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 15යි 25යි. මන් දන්න අන්තිම පඩිය මන් අතර උනේ මන් දන්න එක්කෙනෙක් ඉන්නවා පඩිය ලක්ෂ 25යි මාසෙට. හැබැයි අවුරුදු ගාණක් තැපලා විඳින්න තියෙන දුක් විඳලා කැප කරලා ගත්තු කඩදාසි කොළ උපාධියද 75000. අර පරිසරයේ ඇතුලේ එදිනෙදා ක්‍රියාකාරකම් තුලින්ම ලබාගත් පන්නරෙන් ලක්ෂ 25යි. යටු ගුරුවරේ අවුරුදු 2ක් නොකඩ සේවයක නියැලෙන්න ඕනේ. අර මිනිහගේ එක මාසෙ පඩිය ගන්න. පාඩු සිල්පෝල වටිනාකම. නමුත් අපි ඒවා අගයන්නේ. මිනිහෙක් ගෞරවනීය මිනිසෙක් වෙන්න පන්සලකට ආපුවාම පන්සලේ ශිල්ප දක්වන විදිය ඒ මිනිහා වන්දනමාන කරන විදිය පුද පූජා පවත්වන විදිය පන්සලේ වත්පිළිවෙත් වල නියැලෙන විදිය ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් එක්කන් ගනුදෙනු කරන විදිය මත ඒ මිනිහාගේ අභිමානවත් බව පේනවා. හැබැයි වර්තමානයේ මේ හැදෙන වැඩෙන තරුණ ගැටවර ළමා කවුරු හරි පන්සලට එවලා බලාගෙන ඉන්නකෝ ඒ අයගේ ස්වභාවය සමාජයේ ජීවත් වෙන විදිය බලාගෙන ඉන්නකෝ ස්වභාවය බලන්න. බයිසිකලයක් දෙන්නකෝ බලන්න ළමයෙකුට. ඒ ළමයා යන ස්වභාවය තේරුම් ගන්න. අනතුරක් ලෝකයේ මිනිසුන්ට සිදු කරමින් තමන්ගේ වටිනා ජීවිතයටත් අනතුරක් සිද්ධ කරගෙන හැදූ වැඩූ තැනූ පරපුරේ එවුන්ටත් නිന്ദා අපහාස කරගෙන යන රිද්මයක් තමයි ඒ දරුවගේ ඇඟ තුල තියෙන්නේ. අර සත්පුරුෂ විනයානුකූල උතුම් ගති ලක්ෂණ වලින් සමන්විත ශිල්පීය ඥානය පාවිච්චි කරන්න දන්නේ. ශිල්ප පාවිච්චි කරනකොට පින්නතුනේ ආචාරශීලී වන ශිල්ප පාවිච්චි කරන්නේ. ඒකට ආකල්ප ඕනේ. ආකල්පයි කුසලතායි දෙක මත තමයි මේ ලංකාව හදලා තියෙන්නේ. පෙර රජදරුවන්ගේ සිට ලෞතුරා ධර්මයට අනුව මේ ලංකාව නිර්මාණය කෙරුවේ අකුරු ඉලක්කම් දන්නේ නැති මිනිස්සු. ඒ කාලේ මිනිස්සුන්ට අකුරු ඉලක්කම් නැහැ, අවබෝධය නැහැ. අකුරු ඉලක්කම් දන්නේ නැති අපේ අප්පච්චිලා අම්මලා ගෙදර දරුවෝ 10 12 දෙනෙක් හැදුවා.
ඒ දරුවෝ 10 12 දෙනාම හිඟන්නු කරන්නේ නැතුව වටිනා මිනිස්සු කරලා ලෝකෙන් තිබ්බා. දැන් ඉන්නේ 1 2 යක්කුවාගේ පුතේ. 1 2 ඉන්නේ ඒ යක්කුවාගේ. අම්මා අඳුරන්නේ තාත්තා අඳුරන්නේ ආගම දහම දන්නේ සංස්කෘතිය දන්නේ ජාතිකත්වය දන්නේ පවතින නීතියට නතු නැහැ ගරු නැහැ සාහිත්‍යයක් සෞන්දර්යයක් අඳුරන්නේ පරිසරයක මානවීය වස්තුවක් හැටියට පවතින්න ඕනේ කොහොමදයි කියා නොදන්නා මේ සමාජගත අපේ ජීවිතය ධර්මයෙන් පිට පැනලා ආපු එකේ කර්මයයි මේ විඳින්නේ. එහෙනම් අවබෝධයෙන් යුක්තව සත්පුරුෂයන් හැටියට ලෞතර ධර්මය ජීවිතය කරගෙන ඔබ අහලා තියෙනවානේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං මොකද කියන්නේ මොකද වැකිය වලින් කියන්නේ බුදුන් වහන්සේගේ සරණ හැර අන් සරණක් නැහැ සද්ධර්මයේ සරණ හැර අන් සරණක් නැහැ මහා සංඝරුවනේ සරණ හැර අන් සරණක් නැහැ. සරණ පිනිස මේ ත්‍රිවිධ රත්නයම තියෙනවා. මේ මණික් තුනම තියෙනවා. අන්ධයෝ ඉන්නවා නම් මණික් පේන්නේ අන්ධයන්ට මණික් පේන්නේ. ඔබ මෝහයෙන් අන්ධයි. මෝහයෙන් අන්ධ වෙලා මෝඩකම නිසාම හරි දේ පේන්නේ හරි දේ නොපෙනෙන ඔබ වැරදි දේ හරි කියා අරගෙන වැරදි ගමනක නියැලෙනවා එයින් ලෝකයේ සැප වෙනුවට සත්වයා වෙලා ගන්නේ දුකමයි ආන්ගේ දුක් වලින් එතරව ලබන්න තුනුරුවන්ගේ සරණ පිහිට ලබන්න බුද්ධිමත් මිනිහෙක් වෙන්න ඕනේ. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසියා තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන පිහිටක් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ තුනුරුවනේ සරණ හැර අන්සරණක් නැහැ කිව්වේ. ඕ ලෙඩාට බෙහෙත් වල පිහිට තියෙන්න බෑ. ලෙඩාට පිහිට බෙහෙත්. බෙහෙත් තියෙනවා ඉතින්. ලෙඩා මොකද කරන්න ඕනේ? බෙහෙත් අරගෙන බොන්න ඕනේ. ගා ගන්න ඕනේ. එතකොට ලෙඩේ හොඳ වෙනවා. තුනුරුවන් සරණ මේ පිනිස පවතිනවා. අපි කරන්න ඕනේ තුනුරුවන්ගේ ප්‍රයෝජන ගන්න ඕනේ. ගෙදර කුඩේ තියෙනවා. ගමනක් යන්න උවමනාව තියෙනවා. මහා වරුසාවක් වහිනවා. දැන් මොකද කරන්නේ? කුඩේ සරණ කරගෙන අපේ ගමන යනවා. මේ සංසාර ගමන නොතෙමී යන්න නම් දුක් නොවිඳ යන්න නම් මේ සසර ගමන කෙටි කරන්න නම් මහ වරුසාවට කුඩේ පාවිච්චි කරලා යනවා වගේ මේ සසර ගමන දිනන්න ජය ගන්න දුක් නොවිඳින්න මඟ හදා ගන්න ධර්මයේ පිහිට පාවිච්චියට ගන්නවා ප්‍රයෝජනෙට ගන්නවා. එහෙම නැතුව ලැබෙන්නේ නැහැ. අද දවසේ අපේ එලීනා දුවගේ තෙවර්ෂ පූර්ණ ජන්මදිනය සිහිපත් කරලා අම්මයි අප්පච්චි දෙන්න රෝහිත පුතයි උදාරි ගුරු මහත්මියයි දෙදෙනා එකතු වෙලා
දුවට හරිහාමන් තේරුමක් නැතත් ඇයව දිරිගන්වමින් ආදර්ශ සම්පන්න භාවයක් ලබා දෙමින් වර්තමාන ලෝකයටද ආදර්ශයක් ලබා දෙමින් මේ උදාරතර පින් කටයුත්ත සිදු කරන්නේ. මේ සිදු කරනු ලබන උතුම් ධර්ම දානමේ මහා පින්කමෙන් ලැබිය හැකි අනන්ත ගුණය ඔබම ලබා ගත යුතුයි. ඒ නිසා හොඳින් ශ්‍රවණය කරලා අවබෝධ කරගෙන ඒ අනුව හැසිරෙන්න මහන්සි ගන්න. අපි හැසිරෙන්නේ නැහැ. හැසිරෙනවද? ධර්මානුකූලව හැසිරෙනවද ඔයාලා? බොරුවක් නේ කරන්නේ. රෙද්දෙන් වහ ගන්නවා, සම්භාවනීය බව පෙන්නනවා, පට්ට හොරු රෙද්ද ASCII. ඔව්. ඔය රෙද්ද ASCII ඇඳුම ASCII ඉන්නේ පට්ට හොරු. දූෂිතයෝ, වංචනිකයෝ, බොරුකාරයෝ, කම්මැලියෝ, කුසීතයෝ ඕන තරම් හේව්වාගේ පුතේ හැංගිලා ඉන්නවා. මම මේ මෑතකදී රෝහිත පුතා බණකට ගියා මාතර අඟුණකොළ පැලැස්සේ තලාවේ. එදා ප්‍රධාන දායකත්වයේ අරගෙන හිටියේ සිටුවරේක් වාගේ මහා ධන කුවේරයෙක්. උඹලා වාගේ නෙමෙයි. මහා ධන කුවේරයෙක්. අතේ තිබ්බ පුතේ කෝටි ගානක රත්තරන් මේකගේ. බේස්ලට් ගරුඩෝවා. ඒ තරම් පළලයි. මුතු ඇඟිලි ඔක්කොගෙම. මිනිහා බනහන්න ඔහොම ඉස්සරහා බද්ද පරියන්කින් ඉඳගෙන ඉන්නවා. කරේ චේන් එක ඔඩොක්කුවේ හිටලා. ඒ තරම් බර මිනිහා ගාව. මන් ධර්ම දේශනාව කළා. ගෞරවයෙන් වගේ බණ ඇහුවා. පැය දෙකම හිටියා ඉඳගෙන. ධර්ම පූජා පැවැත්වුවා. හරස් හරින් ධර්ම පූජා පැවැත්වුවා. මම ඇවිල්ලා දවස් 7කට විතර පස්සේ ප්‍රවෘත්ති වලට පෙන්නනවා. මාතර අඟුණකොළ පැලස්ස තලාව ප්‍රදේශයේ දරුණු සාහසික කුඩු ව්‍යාපාරිකයා දැලේ කියලා. ඔව්. බලනකොට මේකනේ. එදා සුදට සුදේ ඇඳ පැලඳගෙන රෙද්දෙන් වහගෙන දාස්ගානක් මිනිස්සුන්ගේ ඇස් රවට්ටන්න වීරිය කරපු මේක තමයි ලොරි 4කද කොහෙද කුඩු තිබුණා. අයිස් කියන මත්ද්‍රව්‍ය තිබුණා. ඒකගේ අයිස් දීපු යවුන් තමයි අර දෙන්නේ මැරිලා වැටුනේ. ආන්ගේ මැරිච්ච උන් හොයන්න ගිහලා තමයි මේක වහුනේ. රන් ආලේ පිට T56 දෙකයි. පිස්තෝල ගණනාවයි. පතුරොන් කන්දයි. මේකගේ ඔක්කොමත් එක්කන් අත්අඩංගුවට ගත්තා. දැන් අපි වනේ රවට්ටන්න හැදුවේ රෙද්ද වහලා. දවස් 7යි ගිහේ පුතා අපි සත්‍ය අවබෝධ කරගත්තා. මිනිහා රවටුණා. මිනිහාගේ බිරිඳ රවටුණා. අම්මා තාත්තා රවටුණා. දරුවෝ රවටුණා. ළඟ හිත මිත්‍රයෝ රවටුණා. අපි රවටුන්නේ මේ ලෝකේ රවට්ටන්න බෑ. රවට්ටන්න වෙරදරන වසංගන්න වෙරදරන යමෙක් වේද ඒ මිනිහමයි රැවටෙන්නේ. මේ පහලගම ලෝකේ රවට්ටන්න හදපු කී දෙනෙක් පුතේ එලිපිට නිර්වත ප්‍රදර්ශනය කරලා තියෙනවා ඈ හොර වැඩ කරන්න ගිහිල්ලා ඒවා එලිපෙහෙලි වෙලා නින්දා විඳලා සමහර විට සිය දිවිස් නසා ගත්ත අය අපි දන්නවනේ. එලි වෙලා ඒවා සිය දිවි නසා ගත්තා. ප්‍රේම සම්බන්ධතා අනියම් සම්බන්ධතා
හොරකම් මැරකම් මේවා එලිපෙහෙලි වෙලා සමාජයට මුහුණ දෙන්න බැරුව සියද විනාසා ගත්තා. එඳ කවුරුත් කාටවත් වංචා කරන්න හැදුවට වංචාව කරගන්නේ ඔබට. ආන්ගේ වංචනික කුහක ගති ජීවිතයෙන් හොදලා දාන්න ධම්මමාදිය තමයි උපකාර වෙන්නේ. ඒ සඳහා ඔබ හැමදෙනාටම එලීනා දුවගේ අවුරුදු 3 ජන්මදිනය නිමිත්තෙන් පවත්වනු ලබන මේ ධර්ම දානමය මහා පින්කමේ බලය හේතු වාසනා වේවා වෙත්වා වෙම්වා කියන පවිත්‍ර හැඟීමෙන් යුක්තව බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට ආවේ මේ ගාථාව නම් නෙමෙයි. මෙහි ආවට පස්සේ දන්නේ චූටි බබාගේ උපන්දිනේ බව. ඒ ගමන මම ආවාසගයේ ඇතුළතදී මාතෘකාව වෙනස් කෙරුවා. වෙනස් කරලා මම තීරණය කෙරුවා දෝණියන්දා කෙනෙක් නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ඇයව වර්ණනා කරමින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස අරබයා දේශනා කොට වදාළ උතුම් ගාථාවක් පැහැදිලි කරලා දෙන්න ඕන කියලා. හැබැයි මේ ඉන්න කාටවත් මේ ගාථාව එච්චර හුරු නැහැ. නේද? මං කියපු ගාථාව හුරු එකක්ද? හුරු නැහැ. යෝ සහස්සං සහස්සේන සංගාමි මානුසේ ජිනේ ඒකං චජේයත්තානං සවේ සංගාම ජුත්තමෝති. ඇහිලා මතකයක්වත් නැහැ. ඇහිලා මතකයක්වත් නැති මේ ඉන්න කාටවත් කටපාඩමේ තියෙන විදියකුත් නැහැ. ඔය ගාථාව කොහෙද තියෙන්නේ? බෞද්ධයාගේ අත්පොතේ. මොකද්ද බෞද්ධයාගේ අත්පොත? උපාසකම්මල. ධම්මපද පුස්තකය අතේ තිබ්බනම් පෙරළුවේ නැත්තේ. මේක බෞද්ධයාට නිතර අතේ තියාගන්න කියලා කියමු පොතනේ. ජීවිතේම උගන්වන පොත. නිවැරදි මිනිසෙක් වීමේ පොත. මෙලොවත් ජයගෙන පරලොවත් ජය ගන්නට පුළුවන් මඟ කියලා තියෙන පොත නිසා තමයි ඒකට බෞද්ධයාගේ අත්පොත කිව්වේ. බුද්ධිමත් මිනිසෙකු නිර්මාණය කිරීම සඳහා උපයෝගී වන ධර්ම කාරණා ඇතුළත් පුස්තකය. නමුත් මේ සිල් ගන්න දිරච්ච මෙවුන්දලාවත් ඔවුන්දලා කෙල්ලෝ කාලේ ආවා දහන්නකො එක ගෑණියෙක්වත් සිල් ගන්න නෑ ඔවුන්දලත් ඔය ඇට්ට දිරලා හං ඇකිලිලා ගෝණි පඩංගු වාගේ වුණාට පස්සේ දිරච්ච කරත්ත වාගේ තමයි දැන් පන්සල් ආවේ. දැන් ඔය පිළිපස්සේ ඉන්න කෙල්ලන්ට බයින්න ඕන. මේ කිලාට තියෙන කුලප්පුව පේනවා නේද? වැඩි හිටියෙක් අඳුරන්න ආගමක් දහමක් නැහැ සංස්කෘතියක් නැහැ කියලා දැන් ඔය පැහිච්ච උන්දලා බයිනවා මං අහගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒ උන්දලා පැහැෙනකම් ආපු ගමනේ උන්දලාගේ ළමා කාලේ, ගැටවර කාලේ, තරුණ කාලේ උන්දලාවත් බැඳලා තියන්න උන්දලාගේ අම්මලා තාත්තලා ගත්තු මහන්සිය. කඹ දාලා හිටියේ කඹ. වර කඹ දාලා තිබ්බේ. ඒ කාලේ තිබ්බ සමාජයේ වර කඹ. වැරදි වලින් අත මුදවන්න බැඳලා තියන්න. ඒවා තමයි අපේ සංස්කෘතිය තිබ්බේ. ගෑනු අයට වෙනමම ආචාර ධර්ම පද්ධතියක්
අපේ සමාජයේ තිබ්බා. පිරිමි අයට වෙනම ආචාර ධර්ම පද්ධතියක් තිබුණා. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට පොදු ආචාර ධර්ම පද්ධතියකුත් තිබුණා. ඒවාට අනුගතව ගෑනු ළමයෙක් විවාහ වනතුරු විවාහයෙන් පසු සැමියා සමග එකතු වී තැදූ දරුවන් සමගත් මරණය දක්වා යන ගමනේ ගැහැණියකගේ භූමිකාවේ විවිධ අවස්ථා පසු කරන විදිය අපේ සංස්කෘතිය උගන්වලා තිබ්බා. ඒවා දැන් තියෙනවද? ඒවට වෙච්ච දෙයක් නෑද? ඒවට කිසි වටිනාකමක් අගයක් නැහැ. ඒව අතු ගාලාම දැම්මා. දාලා මේ අගක් මුලක් නැති, විවේකයක් නැති, රිද්මයක් නැති, තිරිංග නැති. තිරිංග කියලා කිව්වේ බ්‍රේක් නැති ගමනක පාපතර ලෝකේ විඳවමින් යනවා සැප හොයාගෙන. මං ඒ වෙනුවෙන්මයි මේ ගාථාව ඔබ වෙනුවෙන් මාතෘකා කළේ. ධම්මපදයේ සහස්ස වර්ගයට අයිති 3 වෙනි ගාථාව. අවුරුදු 16ක ගෑනු ළමේ ජීවිතේ පරිවර්තනය කරනවා. මේක මතක තියාගන්න. නාකියන්ට නෙමෙයි සිල් ඕනේ කියලා. නාකියන්ට සිල් බින්දින්න බෑනේ අම්මා. පුළුවන්ද? බින්දින්න හිතෙන්ද පුළුවන්, බින්දින්න බෑ. ඇයි? හයිය නැහැ. ස්නායු භාගයට මැරිලා. නහර වැල් වේලිලා. ඇට දිරලා. හං ඇකිලිලා. කන් ඇහෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ. ගඳ සුවඳවත් දැනෙන්නේ නැහැ අප්පා. ඒකනේ නාකියෝ ජරා ගොඩේ පෙරලිලා ඉන්නවා. ගඳ සුවඳවත් දැනෙන්නේ නැහැ. අර චූටියෝ වගේ. චූටියෝ ගඳ සුවඳ දන්නවද? නැහැ. චූටියෝ ගඳ සුවඳ දන්නේ නැහැ. ඒවා අඳුරගෙන නැහැ. එහෙනම් ඒවා අත ගන්නවා, ඒකේ පෙරලෙනවා, ඒවම කනවා, අනනවා. චූටියෝ බලන්නකෝ. අඳුරගෙන නැහැ ගඳ සුවඳ. නාකියොත් ගඳ සුවඳ අඳුරගෙන තිබ්බට ඉන්ද්‍රියන් ඔක්කොම අඩපණ වෙලා වේලිලා මැරිලා වියකිලා තියෙන නිසා දැනෙන්නේ නැහැ පුතාර. ස්නායු මැරිලා ඒ වයසේ ඇවිල්ලා මොන සිල්ද බලන්න. ඒ වයසේ සිල් වැඩක් නෑ. සිල් ගන්න ඕන සිල් බිඳින වයසේ. සිල් බිඳින්නේ මොන වයසේද? ළමා, ගැටවර, තරුණ, මැදියම්. සිල් බිඳපු අය හොඳට බලා ගන්න ඕන නම් ඔය බන්ධනාගාරයට ගිහින් බලන්නකො. ඔක්කොම ඉන්නේ ගැටවර, තරුණ, මැදියම්. පුනරුත්ථාපනේ ඔක්කොම ගැටවර, තරුණ. පරිවාසය ළමා, ගැටවර. වීදිවල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා වීදි සරණ දරුවෝ ඔක්කොම ගැටවර, තරුණ. අනියන් සම්බන්ධතා නාකියන්නේ නෑ. මම දන්න එක නාකි ගෑණියෙක්ගේ තිබිලා තියෙනවා. ඒත් රාජාංගය. එහා පැත්තේ වැඩේ. අවුරුදු 72ක ලොක්කියක් පැනලා ගියා. ඔව් පැනලා ගියේ කොල්ලෙක් එක්ක. කොල්ලා උපායශීලීව මේ ගෑනිට යෝජනා කරලා අපි දෙන්න පැනලා යමු කියලා. ඌට බේරෙන්නම බැරි තැන අයින් කරලා දාගන්න මේ උපක්‍රමයේ පාවිච්චි කරන්නේ. සබදතාවයේ අවුරුදු ගානක් තිබිලා. කොල්ලන්ට උවමනාව තියෙනවා මේකෙන් අත මිදෙන්න.
නමුත් ලොක්කියෙන් බේරෙන්න බෑ. පස්සේ කොල්ලා මෝඩ උපායක් යොදලා යෝජනා කරලා පැනලා යමු කියලා උගේ වාහනේ අරන් ඇවිල්ලා තියෙනවා. මොකද්ද වාහනේ? ලැගිජ් එකක් හයි කරපු බයිසිකලයක්, ෆුට් සයිකලයක්. පැනලා යන්න පාවිච්චි කරලා තිබ්බච්චි ඇඳුම් පැළඳුම් ආයිත්තන් ටික දාලා තිබුණේ අර වෙලට අරන් යන සින්ත මල්ල. ලොක්කියේගේ තමයි ඔබාගෙන තියෙන්නේ ඇඳුම් පැළඳුම් ටික. ඔබාගෙන අර කොල්ලත් එක්කන් බයිසිකලේ ගිහින් ඔය රාජාංගනේ මහා කැලෑවක් මැද්දෙන් යන පාරක් වෙනවා. මානා වලින් වැටිලා. ඒ පාර දිගේ ගිහිල්ලා අතර මග තියෙන ලොකු ගල් තලාවක්. ඒ ගල් තලාව ගාව නවත්තලා බයිසිකලෙත් එතෙන්ට ගෙනහිල්ලා ගල් තලාවයිනේ දාලා මෙවුන්දව අන්තිම වතාවට දූෂණය කරලා බෙල්ල මිරිකලා මානගොල්ලට විසික් කළා ඒක ගියා. ලෝකිගේ ප්‍රේමය එතනින් ඉවරයි. සමුගත්තා. ප්‍රේමයෙන්ම සමුගත්තා. කොල්ලා හිරේ ගියා. ඒ තමයි මම දැකපු නාකි ප්‍රේමය. අනියන් සබඳතාවය. අනි බොහෝ අනියන් සබඳතා පින්නතුනි ගැටවර තරුණ මැදියම් සිල් රකින්න ඕනේ. අන්න ඔය සිල් බිඳෙන වයස. මේ මාතෘකාවට අදාළ කතා පුවතක් තියෙනවා. ගාථාව ඔබේ කනට හුරු නැතුවට කතාව ඔබ දන්නවා. ඒ තරම් වටින කතාවක්. ඒ කතාව කොච්චර වටිනවද කියනවා නම් සමාජගත කරන්න විවිධ උපක්‍රම පාවිච්චි කරලා තියෙනවා. කතාන්දර හදලා තියෙනවා මේ කතාවට අනුගතව. කවි තියෙනවා, සින්දු තියෙනවා, කෙටි කතා තියෙනවා, නව කතා තියෙනවා, චිත්‍රපටි තියෙනවා, ටෙලි නාට්‍ය තියෙනවා. මේ කතාව මිනිස්සුන්ට දෙන්න උපායශීලීව හදලා. මිනිස්සු හීලා කරන්න, ආධ්‍යාත්මය දියුණු කරන්න. ඔබට මතකයට එනවා නම් අමරදේව මහත්තයා ගායන ගීතයක තියෙනවා නීල වරල නිල් චාමර පවන් සලන්නේ කුණ්ඩල කේසී මොකද්ද කතාව? කුණ්ඩල කේසී කතා වස්තුව. මේ කතාවේ කුණ්ඩල කේසීගේ චරිතය පටන් ගන්නෙ අවුරුදු 16 ඉඳලා. අවුරුදු 16 කුණ්ඩල කේසී සිටු ගෙදරක එකම දරුවා. වෙන දරුවෝ නැහැ. මේ දරුවව පොඩි කාලේ ඉඳලා සමාජයට දැම්මේ නැහැ. ඉස්කෝලේ යවුවේ නැහැ. තනි දරුවා නිසා මේ දෙමව්පියන්ට අහිමි වෙයි කියලා. ඒගොල්ලන්ට පාටු දැක්මක් තිබුණා 80 කෝටියක් ධනය තියෙන තවද හම්බ කරන හයිය තියෙන මේ සිටු පවුලට දරුවාට සැප විඳින්න මේ තියෙන ඒව ඇති. ඒ හින්දා ලොකු අධ්‍යාපනයක් ලොකු බුද්ධියක් අපේ ළමයට ඕනේ නැහැ කියලා ගෙදර තියාගෙන හැදුවා. ගේ ඇතුලේ ඉරකාරියක් වගේ තමයි හැදුනේ. ඇඟපත වැඩෙනවා, මොලේ වැඩෙන්නේ හැංගීම් අර වැඩෙන ශරීරය මත දරනවා. ඊට පස්සේ මේ ළමයා ඒ හැංගීම තුලණය කරගන්න සම්පත් නැමි. අපිට එන හැංගීම අපි පාලනය කරගන්න
නීතිය උපයෝගී කරගන්නවා. කාට හරි හිතෙනවා කියන්නකෝ හෙල්මට් එක දාන්න නැතුව යන්න ඕන කියලා. හැබැයි පොලිසිය මගේ ඉඳලා අල්ලනවා ලොකු දඩයක් ගහනවා කියලා දන්න නිසා හෙල්මට් එක පාවිච්චි කරනවා. නීතියේ සහාය ගන්නවා. පව පින පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ආගම දහම අසුරු කරලා ලබාගත්ත මං කරන ක්‍රියාවෙන් මට මෙලවත් පරලොවත් දුක් විඳින්න සිද්ධ වෙනවා. සමාජෙදී ලැජ්ජාව, නින්දාව විඳින්නට වෙනවා. ඒ නිසා මේක කරන්න හොඳ නෑ කියලා අපි සීමා දා ගන්නවා. සංස්කෘතික වාසයේ ජාතික සිරිත් හැටියට අභිචාර පාවිච්චි කරලා අපි එහෙම පාවිච්චි වෙනවා. මේ ළමයාට එහෙම දැනුමක් නැහැ. එහෙනම් වහල් වෙනව හැංගීමට ඒ හැංගීම ක්‍රියාත්මක කරනවා. එක දවසක් කුණ්ඩලකේදී උඩුමහලේ ඉන්නවා. ඉන්නකොට පාරෙන් ඇහෙනවා සද්දයක්. මට ආදරය කරන කෙනෙක් නැද්ද? මා දිහා බලන්න. මම භද්‍ර යෞවන වයසේ. මාව මරන්න අරන් යන්නේ. මට ආදරය කරන කෙනෙක් මාව බේරගන්න. තව ස්වල්ප වේලාවකින් මාව හොරුන් හෙළන ගිරි මුදුනෙන් පල්ලෙහාට හෙළලා මරනවා. මං ආසයි ජීවත් වෙන්න. මට ආදරය කරන කෙනෙක් මාව බේරගන්න කියලා කියනවා. භද්‍ර යෞවන පිරිමි කටහඬක් ඇහෙන්නේ කුණ්ඩලකේදී එක පාරටම ගැස්සිලා රාගික හැඟීම් ඇවිස්සලා එබිලා බැලුවා. බලනකොට රාජ පුරුෂයෝ දෙපැත්තෙන් වදකයෝ පිටිපස්සෙන් කසපාර තලතල වදමල් පලක් දාගෙන උඩුකය නිරුවත් අවුරුදු 20ක විතර ජව සම්පන්න සුන්දර තරුණ පොළු ගැටේ මරන්න ගෙනියනවා. රාජ්‍යරුවන්ගේ රාජානේ මලයිර බෑගෙන යනවා බහින ඉර එළියේ රශ්මියට කසපාරවල වේදනාවටත් මරණ බීතියටත් දාඩිය දාලා තෙල් පාටයි කොල්ලා. ඇඟේ පැහැය තවත් දිලිසෙනවා. කුණ්ඩලකේසිට හිතෙනවා අනේ මේකව බේරගෙන මිනිහා කරගත්තොත් පුදුම සැප විඳ හැකි මට. මේ කොල්ලගේ ජීවිතේ බේරගත්තොත් මට පුදුම විදියට සැප විඳගෙන මේ ජීවිතේ ගෙවන්න පුළුවන්. ඒ හින්දා කොහොම හරි මේකව බේර ගන්න ඕන කියලා උඩුමහලේ ඉඳලා පහළට දුවගෙන එනවා. එනකොට අම්මයි අප්පච්චි දෙන්න මැද මාළේදී හම්බ වෙනවා. මට බණපොත කියනකොට මැවිලා පේනවා කුණ්ඩලකේදී අම්මයි තාත්තයි ගාව වැටිලා යතිනවා. පාරේ කොල්ලෙක් කරන් යනවා ලස්සනයි ඒ රූමත් කොල්ලා ජව සම්පන්නයි. හරි පිරිපුන්. ඒ සුන්දර කොල්ලව මට කසාද බැඳුවේ නැත්තම් මං අද සියද විනාසාගෙන මැරෙනවා. පිස්සුවා. අම්මයි තාත්තයි දෙන්න දන්නා උපක්‍රම පාවිච්චි කරුවා මේ කිව නිහඬ කරන්න හීලා කරන්නම බෑ සියද විනාසා ගන්නවමයි කියනවා. දැන් මෙච්චර කාලයක් පරිස්සම් කරුවේ දරුවා අහිමි වෙයි කියලානේ. දැන් මේක අහිමි වෙන්න යන්නේ. දැන් පාලනය කරන්න බෑ. ඊට පස්සේ අම්මා සිටුවරයාගේ අත මිරිකලා පැත්තකට අරගෙන ගිහිල්ලා කියනවා මොනවා හරි කරන්නකෝ අපිට ඉන්න එකම දරුවානේ ඉතින්. හොඳවත් නරකවත් මේ වෙලාවේ බේර ගන්න එපා. හොරා වුණත් කමක් නැහැ. දැන් මේ ඉල්ලනවනේ. ඒ හින්දා බේරලා දෙමු. කොහොම බේරන්නද රාජා අනේ අරන් යන්නේ මරන්න. රාජා අනත් පැත්තකට විසි වෙනවා පුතා. ඕගෝ ඒකට ක්‍රමයක් තියෙනවා. සිටුවරයා කරන්නේ ලොකු අල්ලස් මුදලක් හදනවා. කෝටිපතියනේ ලොකු අල්ලස් මුදලක් හරි ගස්සලා
මේ අල්ලස් පුතේ ඉතිහාසයේ ඉඳලා එන එක. අපිට අද වාගේ පෙවුණා. හැබැයි රාජකීය උංගාව තමයි මේවා වැඩිපුර තිබිලා තියෙන්නේ. ලොකු අල්ලස් මුදලක් හදලා යවනවා අර හොරාව අරන් යන පාරේ ඉදිරියේ මහ වීදියේ වැඩිපුර ගෙවල් තියෙන හරියකට අල්ලස් මුදල දීලා වදකයන්ටයි රාජබටයන්ටයි හොරාව එතනදී පන්නනවා. සිටු ඇඳුම් අරන් යනවා අර හොරාගේ ඇඳුම් ටික ගලවලා සිටු ඇඳුම් අඳනවා කොල්ලට සිටු කුමාරයෙක්ගේ. හොරාගේ ඇඳුම් ටික වීදිය දිගේ ආපු අහිංසක කොල්ලෙක් අල්ලාගෙන කාමරයකට දාලා ඌට අඳනවා. ඌ මොනවත් දන්නේ නැහැ මේ මොකද වෙන්නේ කියලා. වදකයෝයි රාජපුරුෂයෝ ඉන්නවා කට අරින්න දෙන්නේ මූට තලනවා. ඒ හින්දා මූ නිහඬව ඉන්නවා කොරණ එකක්. ලෑස්ති කරලා ඌව දැම්ම පාරට. වදකයෝ තලතලා හොරුන් හෙලන ගිරි මුදුනට ගෙනහිල්ලා අර පාරේ ආපු අහිංසකයව දාලා මරනවා. බේරගත්ත හොරාව සිටු කුමාරයෙක් වාගේ ලෑස්ති කරලා ගෙනහිල්ලා කුණ්ඩල කේසිට කසාද බඳිනවා. බලන්න. පින්නතුනේ මේවා අරුම පුදුම නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය අතීත වර්තමාන අනාගත කියන තුන් කල් දක්නා නුවණින් සමාජගත කළ දර්ශනයක්. ඒක දකින්න ඕනේ. කුණ්ඩල කේසිට කසාද බැඳුවා පල් හොරා. දැන් ඇඳුම සිටු. ඇතුලේ හොරා. සල්ලාලය මිනි මරුවා. රාජ්‍යරු විවිධ අවස්ථාවල අවවාද කරලා සරල දඬුවම් දීලා මේකව පුනරුත්ථාපනය කරන්න හදලා බැරි තැන මරණීය දඬනයම නියම කළා. සමාජයෙන් අයින් කරන්න ඉන්න චරිතයක්. මේ සිටුවරයාගේ මෝඩකමට දුවට කසාද බැඳුවා අම්මයි දුවයි දෙන්න එකතු වෙලා. අවසානයේ මොකද වුනේ? දැන් පොරා තීරණය කරනවා කුණ්ඩල කේසිට හිමි රන් රිදී මුතු මැණික් ධන ධාන්‍ය දැකලා මේ කිව මරලා මම මෙව්වා ටික ඔක්කොම අරගෙන යනවා. මට මේ දීග හරියන්නේ නැහැ. මේ එක ගෑණියෙක් කසාද බැඳගෙන කාමරයක් ඇතුළට රිංගාගෙන තම්බල දෙන දෙයක් කාලා මෙහෙම හිටියාද? මට එහෙම ජීවිතයක් පුරුදු නැහැ. එක රැයකට එක ගෑණි ගාණි ගත්තු මං ඔය සල්ලාල චරිත තියෙනවනේ පුතේ එහෙම. එක රැයකට එක ගෑණියක් ගන්නවා. ඇයි හොරකම් කරන සල්ලි තියෙනවනේ. හොරකම් කරන සල්ලි තියෙන ඕන තරම්. ඒ සල්ලි පාවිච්චි කරලා අර විදිහේ සල්ලාල ජීවිතයක් ගෙවපු කොල්ලෙක්. අවසානයේ අනවබෝධයෙන් ගමන් කරන මේ දරුවා බැඳගත් හොරාගේ දෑතින්ම කෙල්ලගේ මරණය සිද්ධ කරන්න හදන වෙලාවේ කෙල්ල මොනා කරේ? හොරා උපක්‍රමයක් පාවිච්චි කරලා කෙල්ලව මරන්න ගෙනියනවා. කෙල්ල එතනදී උපක්‍රමයක් පාවිච්චි කරනවා හොරාගේ ගති ලක්ෂණ අවබෝධ කරගන්නවා. ඕ පුතේ ජීවිතේ වෙනස් කරගත්ත තැනක හැප්පුණාම හරි තේරුම් ගන්න ඕන ජීවිතේ මාරු කරන්න. ජීවිතේ මාරු කරන්න උත්සාහයක යෙදෙන්න ඕනේ. අලියන්ට ළමයින්ට නලියන්නමයි හිතේ හාවුන්ට රිලවුන්ට පැන යන්නමයි හිතේ. ඒ නිසා
අලියෝ නලියව්වට රිලව් පැන්නට හාව පැන්නට මේ වෙලාව මම් පයින් වෙලාව ළමයා හීලා කරගෙන ඈතට ගත්තොත් හොඳයි. සුදු අම්මා. සුදු පුතා. අතර හාලෙක් ඉන්නවා ගිහිල්ලා බලන්න. පුතේ. අතර අපේ වාහනේ ගාව හාලෙක් ඉන්නවා. ඕක ළමා ගතිය. ඒක ළමා ගතිය. අනිත් එක තමයි මේ වර්තමානයේ ළමයි ජපානයේ නම් ළමයි චූටි කාලේ හදද්දී මොන්ටිසෝරියේදීම පුරුදු කරනවා. ගෙදරදී අම්මයි තාත්තයි පුරුදු කරලා මොන්ටිසෝරි දානවා. මොන්ටිසෝරියේදී පුරුදු කරනවා ඇහුම් කන් දීගෙන නිහඬව ඉන්න. ඒකට තෑගි දීලා පුරුදු කරන්නේ. මම මොන්ටිසෝරි ගණනාවක් බැලුවා ගිහිල්ලා. ළමයිව බද්ද පරියන්කෙන් තියලා පිටස්තරින් ඇහෙන ශබ්ද ගණන් කරන්න කියනවා. ඒගොල්ල විවිධ සංගීත කාණ්ඩ වාදනය කරනවා. චූටියවුන් අහගෙන ඉන්නවා. හරියටම කියපු කෙනාට තෑගි දෙනවා කියලා තෑගි හදලා තියලා තියෙනවා. ඔක්කොම අහුන් කන් දීගෙන ඉන්නවා. ගණන් කරගෙන හරියටම කියනවා. කවුරුවත් සද්ද කරන්නේ නැහැ. අර සද්ද ඇහෙනෙව්වම අහගන්න ඕනෑවට නිහඬවම ඉන්නවා. තෑගි ගොඩ. ඊට පස්සේ මේ ළමයා ලොකු වෙන්න භාවනා කරන්න පුරුදු කරනවා. එහෙ දෙමව්පියන්ට තහනන්නේ පුතේ ළමයිව මොන්ටිසෝරි ගෙනියන්න. ළමයාව යවන්න ඕන. ළමයා තනියෙන් යන්න. ළමයා පාර අඳුර ගන්නකම් විතරක් පාර පෙන්වන්න යන්න පුළුවන්. සතියයි. ඊට පස්සේ යන්න බෑ. ඉස්කෝලේක ළමයාට ඉස්කෝලේ පෙන්වන්න යන්න පුළුවන්. අය ඊට පස්සේ යන්න බෑ. ඒකට දැන් අපේ අම්මත් බුදි ඉස්කෝලේ තාත්තත් බුදි ඉස්කෝලේ. ඔව් දැකලා නැද්ද?